ඉතින් සාධන පිගන්න මගේ චැනලට ඉතින් අද ප්ලේ කරන්නේ මොබයිල් ලෙජන්ඩ්ස් බෑන්ක් බෑන්ක්ද බැංක්ද මන්ද ඒක මට අදාල්නෑ අද ප්ලේ කරන්නේ මොබයිල් ලෙජන්ඩ්ස් හරිද බැංක් කෑල්ල ඕන්නෑ එත්මං එක දැන් කිව්වා ඒ කිසි ප්‍රශ්නයන්නේ ඉතින් මේක ඔන්ලයින් මොබයිල් ගේමයක් ඉතින් මේක මොබයිල් කියන කෑල්ල තිය නිසා මල මොබයිල් කියක දන්න ඇති ඉතින් මම එක ටිකක් ප්ලේ කරා ඉතින් අද අපි බලමු මේක කොහමද කියලා. ඉතින් FF එකේ වගේ තමයි ටිකක් අර කියන්නේ ලෝඩ් වෙන තැන එහෙම චුට්ටක් ඒ වගේ හිතනවා වලට උනත් පේනවා ඇති එක ටිකක්. හරිද? ගේම් ලෝඩින් ඉතින් එක දේවල් ටිකක් දාලා තියෙනවා මේට. හරි ගයිස්. අන්තිමේ ඉතින් අපිට ප්ලේ කරන්න තමයි හරිද? චුට්ටක් ඉන්න ගයිස් චුට්ටක් ඉන්න තාම වැඩේ ආරම්භ කරේ නෑ. හරිද? දැන් හරි මං හිතන්නේ. right guys. තියෙන නයිස් එක. කෙලින්ම ප්ලේ කරමු රෑන්ක් කිඩ් එක. අමාර විකාරේ දාන්න. මින් චූටි ටකපැන පොඩි හේතුවක් නිසා පොඩ්ඩක් කවුට රිබ්බේ මේ හරි දැන් ගන්න පුළුවන්. ස්ටාර්ට් ගේම් දුන්නා ඊට පස්සේ ඉතින් අපිට යන්න තියෙන මැච් එකකට ඉතින් ගෙම්මට ජස්ට් දෙන්න තියෙන්නේ ගිහිල්ලා ෂොට් එක මැච් ෆවුන්ඩ් කිව්වා ගයිස්. ඒ වලම ඉතින් මොකද්ද වෙන්නේ කියලා සමහරවිට මගේ සවුන්ඩ්ස් රෙකෝඩ් වෙන්නේ නැති වෙන ප්‍රොබ්ලම් මේ මැච් අස්සෙදි. ඒව ඉතින් ගණන් ගන්න එපා. මේ සමහර වෙලාවට ඕක වෙන්න තියෙන වෙන නිසා ඒව අපි ගණන් ගන්නෑ. waiting for others තාම දෙන්නෙක් අපේ පැත්තෙන් ඇවිල්ලා නැහැ එක්කෙනෙක් ආ. ඉතින් කෙනා මොකද්ද කරන්නේ? පැත්තෙන් සෙට් එකම ආවා ගයිස් මැච් එකට. මැච් එකට මේ මූව් ඉන්නේ. එලියට දැන්. හරි තාම මැච් එකට. දැන් කට්ටිය ආවොත් හරි. කට්ටියම ආවා. ඉතින් අනිත් පැත්තේ උන් දෙන්න එන්නේ. වරින් යකෝ මැච් එකට. ආවා. ඒ සෙට් එක ආවා ගයිස් මැච් එකට. අනිත් උන් ටිකට තමයි පොඩ්ඩ ආටෝ මට මූව හම්බුණාද බං ඊපම සමහර කැරක්ටර්ස් ගයිස් මම දකින්නේ දැන් මේ හම්බෙලාම මම දන්නේ සීන් නැති හරිද ගයිස් මම මේ කැරක්ටර් එක කොහොමද ගන්න තමයි හිටියේ හම්බෙලා ස්නයිපර් ගයිස් අපි ඉතුරු සෙට් එක කැරක්ටර්ස්ලා සිලෙක්ට් කරගෙන ඉන්නේ මේ වෙනකොට අපි බලමු අපිට මේක දිනන්න පුළුවන් වේද කියලා. ඉතින් මම නම් ගොඩම කරන අපේ ප්ලේස් එක ආරක්ෂා කරන එක සහ මගේ එනිමීස් වලට ඇටැක් කරන එක තමයි. ඉතින් අනිත් අය තමයි ගිල්ල ගහන්නේ. වෙලාවකට මාත් ගිල්ල ගහන වෙනම කතාවක්. ඒක මෙතනට දාලා වෙන්නේ නැහැ. අපි බලමු ඉතින්. ගයිස් ඔන්න දැන් මැච් එකට එන්ටර් වෙන්න තමයි යන්නේ. අර එන්ටර් වුණා. දැන් චූටි ලෝඩ් දෙයි. ඉතින් දැන් ටික වෙලාවක් ආයෙ ලෝඩ් දෙයි අපේ ප්‍රතිවිරුද්ධවාදීන්ගේ ටීම් එක කට්ටි කරා සිලෙක්ට් කරගත්ත කට්ටියවත් වෙන්නයි මාත් ඉන්නවා ගෙම්මක පොඩියක් දාගෙන අනිවාර්යෙන් අපිට තමයි ජය බය වෙන්න එපා මට සිම් කවුබෝයි කාර්යයක් අරගෙන ගයිස් මම ආසෙක් කෙනෙක් තමයි යත් සැලනාද ගයිස් ඌවා කියලා හරි මොබයිල් ලෙජන්ඩ්ස් ඇත්තටම කිව්වොත් ගස් මේක හොඳ ගේම් මේ මොබයිල් ගේම් එකක් ඔයාලා ප්ලේ කරලා බලන්න. එතන මම මේ එක්ස්පීරියන්ස් එක අතරින් ඇත්තටම ගොඩක් හොඳයි. මේක හොඳයි කියලා අනිවාර්යෙන් කියනවා. මොකද මම ගොඩක් කරලා ප්ලේ කරන්නේ හොඳ ගේම්ස් නිසා. වැඩන්නේ නැත වැඩන්නේ කියලා ඒ වගේම කියනවා guys. what is it? 5 seconds till the enemy. හරි guys පටන් ගත්ත ගේම් එක. දැන් ඉඳන් guys ඔයාලට සවුන්ඩ් ඇහෙන එක මේ ඇහෙදි කියන එක මට හිතා ගන්නත් බෑ ස්කින් එක උඩ ගිහින් චූටි ලැක්කක් තියෙනවා. මෙයා අතින් පයින් ගහන පිටකනේ. පොඩ්ඩක් දුවනවා ස්ලෝ. ඒක ප්‍රශ්නයක් නෑ. ඉස්සරහා පොරක් ඉන්නවා නේද? ඒ ඉන්නේ යාගේ ඒරියා එකේ. කිව්ව මං එනයිට ගහම තමයි ගොඩක් වෙලාට ඉන්නේ. අරෙන් කොට්ටක් ආස්ටේ කරා.
ඌගේ පවර් එක මොකද්ද දන්නේ අනේ එතනට මට යන්න පුළුවන් ඒ උට තියෙන පවර් එක මොකද්ද ඒ හිර වෙන්නේ එකද නේ ඒක මට එන ප්‍රශ්නයක් guys ඉතින් කඩාගෙන යනවා අපේ එක එතකොට හරිද guys දැන් ඒක මට ප්‍රශ්නයක් හරිද මට නේද ඉතින් guys මම හරි චුට්ටක් නෙල්ලලා එන්නම් මිනිස්සු ගහනවා නේද ඉතින් මෙයාලගෙත් guys FF එකේ වගේ පොඩි පොඩි වීඩියෝස් එහෙම තියෙනවා ඔයාලා දකින්න ඇති අර FF එකේ වීඩියෝස් ක්ලිප්ස් වගේ ඒ ටයිප් එකට යන එකක් තමයි උන්ට මේ ගන්න තියෙන ඉදියම ටිකක් වෙනස් ඒක නම් ප්‍රශ්නයක් නෑ මේක පට්ට හරිද ඒක කියන්නේ අගේ කර යුතු දේවල් අගේ කරන්න ඕනි කොල යුතු දේවල් යුගේ පවර් එක මොකද්ද ගායි යකෝ දාගන්නවත් බෑ මේ උක පාටකට නේද මල්ල එපා මල්ල මේ හින්ත කනේ ගයිස් මේ හෙල්ප් පාරවල් ටිකක් දාගමු මෙයාලට නෙලන්න හරිද මේ අපේ කාගේද ගයිස් ඉච්චර බර කටහඬක් තියෙනවා අරුවා Gua tadi mau cukup silang kan kemarin untuk gede nih memang bawa ke betul ini juga kasih keren not guys balan aku mau nangis pas deh keren aku paling wangi ini paham ini orang udah tina pari kamu tuh orang udah tina ini ada keparak ke try kalau balan ini kita yang මෙයා try කරන පළවෙනි පාරට එයාව නම් කියලා දන්නවා destroy කරලා නේද මෙන්න මේ පැත්තේ guys අපි මේ පැත්තට ගිහලා එයාට සහායක් දෙමු පුළුවන් තරම් උඩරම සහායක් දෙමු එයාලට දෙකෝ එක messages ගන්න අන්න අපිට කෙලිය guys ටර්ට්ගෙන් ගැහුවනේ බලන්න කොනේ හරිම නරකයි පිටි මේ කෙල්ලෙකුත් ගහනවා එයා ටර්ට් වලට තමයි එක ගහින් මම අනාසාරිතය ඇද්දි මෙයාගේ කටහඬ මං හිතුවේ නෑනේ guys මෙච්චර බර කටහඬක් තියෙන්නේ හරිද ඒක මං හිතුවත් නෑ එච්චර බර කටහඬක් එයාට තියෙන්නේ කියලා ඒක බාදි පට්ට බර කටහඬක් නෙපෙදී හල්ලේ චුට්ට කාස්සේ නෑ ආස්සේ ගන්න ඔය කරදර කරට එකක් දෙන්න ඕනේ guys මොකද මේ පැත්තට පලාතර වරෙන් ආසයෙන් බෝජික කාස්සේ කරන්න ආස්සේ ගන්න කතා කරපුවම පලාතේ ඉන්නේ අර දැක්කද දිව්වා guys උගේ බලකොටට ඒ තමයි සීන් එක ඒලාට එන්නේ පොඩ ආස්සේ කරන්නේ යකෝ කන්නේ ඇල්ලගෙන නේද guys කන්නේ නැහැ කන්නේ මම වල අනේ ආශ්‍රය කරන්න එන්නේ නැහැ කිව්වා මර බලන්න අයිය ගුල්ලෙක් guys මම ඊ මම ගැව්වා guys උට ගැහුවා guys කඩදරකාරයට නෑ නෑ මම වාතයක් ඕක ගෑ දීලා යම්මයි මොකොත් නෑ किने सदा सत्य बात तो मेरे चुट्टा दिन अब मालिटी का डैमेज होता है बेगा खाड़े लगा ये री बैठे मतलब लिखो जाए नहीं वाला अभी जितना कास्ट है नहीं देखा है लापीरी है क्या नहीं नंबर लापी टेट कुछ करेंगे टेट नहीं देखा है सेट क्या है टेट तो बंद मैंने पाले एमएल लिया बट मैं यहाँ पे पूरी गुट्टन करने देंगे मैं आड़े चुट्टा केगा में साल खाना होगा जब वो साल खाने का पटांगा तो इधर आई
එපැත්ත චූටි වලියක් යන අපි ගිහින් පොඩ්ඩක් හොට දාලා එමු. ඔකට හොට දාන්න නැහැ ගිහලා නෙලනවා හැර. Double kill. දැක්කනේ ගැව්වා ගෑගම් ගෙන්ඩන් අන්නා කියද කියලා මංගත් දන්නේ නැහැ ගයිස් කියවනවා මම නැහැ බයිතින් වල ආතල්ලේ රස්සයි දිනවා රස්සයි දින්න තමයි ගයිස් මම වලට වීඩියෝස් ගේන්නේ අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ හරිද Understood. ඔන්න අපි විකට් එක ගහනවා යන්න රුදුණු අය ගුල්ලා මට දෙන්න තිබ්බ ගේම දෙන්න උනේ බලන්න ගයිස් දැක්කාම මාව දැක්ක ගමන් දුවනවා කට්ටිය මොකනේ කරන්න බැරිනේ කොහොමද ගයිස් සීන් එක ඉතින් මම දැක්ක ගමන් සෙට් එක පිටින් දුවනවා එතකොට මට ගන්න දෙයක් නැහැ නේ ඒක මට කරන්න දෙයක් නැහැ උයිට යන්නේ හරින් කර යවුට මං ගහන්න ඉරදී මුන් ටික ටික ලවුට ගෙවුනේ ගයිස් බලන්න ඕනේ ඉතින් හරියන්නේ ඒ වෙලේ හරියන්නේ නැහැ ගයිස් මමනේ දින්නේ ඒක මීන් කවර ඒකත් මට දෙන්න පුළුවන් ඉතින්නේ හෙට්ටේ මොකද බා අනේ මං එයාට ගන්න කියලා දුව ගයිස් එයාට කියවෝ බලන්න ගන්න දෙන්නෙම නෑනේ I'm the perfect මයික් කියනට දෙක දෙන්නට ගෙව්වා අවුලක් නෑ ඔක අපිට දිනන්න පුළුවන් වෙයි මම හිතන වාඩි චුට්ටක් දෙන්නම්කෝ කාටවත් දෙන්නත් හම්බුනේ මේ ගයිස් මම අහකින් එකට ගහනවා හරි අල්ලා ඒක මම ඒකට මට ඒවත් දන්නේ නෑ මම දෙනවා හරිද ගොඩන්න වෙතුන ඒක අපේ එකක් නෙමෙයි අන්න මට ගැව්වා මුටි කෙනවා ඉනවා අපේ ටර්ට් එක ආරක්ෂා කරගන්න ටර්ට් නෙමෙයි ගයිස් ටර්ට්ද මොකද්ද මන් දන්නේ ඒක මට කියන්න තේරෙන්නේ නෑ Well played. but it's okay මට එන්න දීපන් ඔන්න ඒ නිසා තමයි guys මම ඒ හරිය චුට්ටක් කර ආරක්ෂා කර ඉන්නේ හිටපු ගමන් චූටි ඇච්චු ටික හිටපු හිතන්නේව නැති අවස්ථාවක නෙලාගෙන එන මස්සට ඒක තමයි මම මේ හරිය බල ඉන්නේ හරිද මේ කැරක්ටර් එක හොඳයි මං හිතුවට වඩා හරිද අපිට හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මෙයාගේ ෂොට්ස් ඒ කියන්නේ මගේ ස්පෙෂල් ස්කිල් එකෙන් එහෙම පට්ට විදියට පට්ට අරලා ගන්න පුළුවන් මේවාගේ ඩැමේජ් එක හොඳයි ඒක පට්ටවාසිය මං ආස කැරක්ටර් එක එකට ඉන්නේ කවුබෝයි කරා මුලින්ම අපේ ඩීමන් වගේ සීන් එකේ ඉන්න එකයි සීන් එකේ නෙමෙයි ඩීමන් කෙනෙක්ද මන් ඩීමන් වරද මොකක්ද යන්නම් මතක නෑ මම දන්නේ නෑ ආයෙත් ලෙවල් 10 මම 11 මම ඉතින් මා 10 කියලා ඔකනේ ගයිස් කරන්න බෑ නරු ඉන්නවා මට අදිස්ස ගහන්න තියන්නේ උන් ඉන්නේ අර මෙව්වේ ගස්සේ ටර්ට් එකේ හරි පොඩි ළඟට එන ආස්ට් එක නහන්න ටික යනවා අපේ ආස්ට් එක මේකට සරණං ගයිස් ස්කිල් එකක් කියලා පොඩි ලකුණක්වත් දෙන්න ඕනේ මේ මෙයාලට ඉතින් ගානකොට යාලා කියනවා මේ Legendary. Impressive. කිල් ගන්නවා දුරින් ඉඳන් අපිට ළඟටම එන්න ඕනේ නේ ගයිස් ගන්න ඒ අපිට කිල් ගන්න විදියක් නැති but it's okay මේක කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලා දාගෙන යන්න අපි මේ හරිය ඉන්න කට්ටිය ගැන පොඩ්ඩක් බලාගෙන ලෙවල් එක ටිකක් අප් කරගෙන ඉන්නම් එතකන් හරිද ඔයාලා ගහපන් ඕකට ගහන්නේ අපි දන්නේ හරි බලන්න නිලාගෙන ගියා ඩෙවුට් ලෙවල් එක ලහ WhatsApp අන්න කොළය ගියදිම 12ට අප් වුණා අලි වේ ගාන්න පුළුවන් ගාමු මේක මේ තමයි guys හොඳම අවස්ථාව හරිද yes guys අපි කරා අන්තිමට උත්සාහවන්තයා ජය ගනී වගේ ආකාරයට අපි එයාලගේ ෆේස් එක කුඩු පට්ටම් කරලා දැම්මා හරිද නියමයි හරිද guys පට්ට අපි එයාලගේ ප්ලේස් එකට ගිහිල්ලා දුන්නා හරිද ඒක තමයි උනේ
සිද්ධ වුණේ. දැන් ඉතින් අපිට තරුවක් දෙයි බොහෝ දුරට තඩුවක් එනවා. මොකද මේ මැච් අපි වින් කරාට පස්සේ අමතර තරුවක් දෙන්නේ නැද්ද? දුන්නා guys. ඉතින් තව එක තරුවක් ගහපු ගමන් මගේ රෑන්ක් එක ඉහළට යනවා. යේ guys. ඉතින් මේ වගේ දේවල් මම බල ඉන්නෙත් නෑ. කෙලින්ම ෂෙයා වීඩියෝ දෙමුනේ. ෂෙයා අයින් දීලා මේක නිකන් ඉන්නේ නෑ guys. මේක මම දානවා. ඔයාලා අනිවාර්යෙන් මේ group එකට add වෙන්න. මම මේ වගේ දිනනේවා දානවා guys. ඔයාලා වෙන group දකින්න ඕනේ. ඔයාලා guys වෙන group මේ ඔයාලා මෙන්න මේකට ඔයාලත් add වෙන්න. මෙන්න මේ group එකට. හරිද? game winner. ඔයාලත් ඔකට add වෙන්න අනිවාර්යෙන්. හරිද? මගේ subscribe එකෙන් එන්න අනිවාර්යෙන් එකට add වෙන්න. ඒකට ඉතින් මම දානවා මෙන්න මේ වගේ photos එහෙම. ඔයාලා බලන්න මම වීඩියෝ එකක් දාන්නම්. වීඩියෝ එකක් save වෙන්නේ නැති. එතකොට මට දාන්න පුළුවන් Mobile Legends. පේනවනේ ඉතින්. ගැම්මට legend කෙනෙක් තමයි ගැව්වා කෙලින්ම ගිහිල්ලා. ඒව දකින්න ඕනේ නෑනේ. වීඩියෝ එකක් මට දාන්න පුළුවන් ඒත් දන්නේ නෑ. හැබැයි වීඩියෝ එකක් දාන්න පුළුවන්ද මොකද්ද සීන් එකක් තිබ්බ නේද? වීඩියෝ දාන්න බැයිද බං? මම පුළුවන් වුණත් ඒක දාන්න නෑ කිල්. දැන් පුළුවන් නේ. share video download. හරි. වීඩියෝ එක දාන්න බැරුණත් කරන්න දෙයක් නෑ. කිල්ස් දෙකක් ගාලා දිනවා 7ක්. අනේ මන්දා. කෑෂුත් තියෙනවා. වික්ටෝරි එක දේවල් ටික අපුණා. හොඳයි. play 3 more matches to climb the මොකක්ද ගාලා දිනවා. හරි. මැච් තුනක් නේද? 3 more matches කියන්නේ අරේ මන් තමයි උඩින්ම ඉන්නේ. හොඳයි ඒක හොඳයි. නෝට guys දුර ගහනට ටිකක් වාසියක් තියෙන යාට kills ගන්න ගොඩක් easy. විශේෂයෙන්ම අපි ඔය ටීම් එකේ මට පල්ලේ 3 මිනිහට හරිද ඉන්න ගර්ල්ට එහෙම එයාට ලේසි එයාට තියෙන වෙපන් එකට මත් ඒවා යූස් කරලා තියෙනවා. එයාලට එහෙම ඒක නිසා පොඩ්ඩක් ගොඩක් ලේසි ඉදිරියට එන මිනිස්සුන්ට දුර සිටම ප්‍රහාර දියත් කරන්න පුළුවන්. ඒක නිසා හරිද? ඉතින් තව එක මැච් එකක් ගාලා මම වීඩියෝ ඉවර කරනවා. ඒ කිව්වොත් මේකේ මැචස් දිගයි. හරිද? ඔයාලට තේරෙනවද? මම උඩින් හිටියට වැඩක් නෑ guys. ඉවෙන එකේ. හරිද? ඒක මට අදාළ නෑ. මම උපරිම සහාය දුන්නානේ මේ තරගේ ජයග්‍රහණය කිරීමට. හරිද? අපි තව මැච් එකක් ගහලා වැඩේ ඉවර කරමු. හරි guys. Elite 1 මේකේ අමුතු විදිහට ග්‍රෑන්ඩ්ස් තියෙන්නේ. මේකේ මාස්ටර් ග්‍රෑන්ඩ් මාස්ටර් කියලා හැම තියෙනවා. දැන් සමහරවිට 8% ප්‍රතිශතයක් තියෙන්නේ. බලමු අපි අපිට මේ මැච් එක ප්ලේ කරන්න පුළුවන් වේද කියලා මට තියෙනවා. ඉතින් පුළුවන් වෙයි කියලා ගොඩක් ලොකු විශ්වාසයක්. ලැබුණාද? ස්ටාර්ට් දුන්නට එබෙන්නේ නෑනේ guys. අනේ හරි ගියාද? හරි. ටැග්ගෙන් දුන්න හරි. දැන් තමයි guys හරි ගියේ හරිද? මෙච්චර චුටි පොඩ්ඩි ලලාවට ලගක් ගිහලා තිබ්බේ. ඒ වදාල් නෑ guys. එතනම guys මම ඉෆෙක්ට් ප්ලේ කරන කාලේ මේ වගේ ඒවා මම බලන්නවා කියන වර්ෂන් ගියොත් මේ වගේ මොබයිල් වලට දීලා තියෙන ඒවත් අට්ටාරිද ඒවත් try කරලා බලන්න ඕනේ අපි. ඒක කොයි වගේද කියලා දැනගන්න. ඉතින් අනිත් පැත්තේ 3 දෙනෙක් ඇවිල්ලා නැහැ. ඒක ටයිම් තමයි වීස්ට් වෙන්නේ. අනේ ආවා ඒ 3 දෙනා. දැන් අපිට කැරක්ටර් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේකේ මම යූස් කරපු නැති තව කැරක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. අපි මෙන්න මේ ඇල්පා කියන එකේනාව යූස් කරලා බලමු. මම ඒව යූස් කරලා නැහැ අත වශයෙන්ම කිව්වා. ඒක පාරකට යූස් කරේ නැහැ. මම ටික අල්පින් කැරක්ටර්ස් දාන්න. බැටල් සෙටප් තියෙනවා. මේ සෙල්ෆ් එක නම් මම දෙන්නේ නැහැ. මම ප්‍රෝ සෙටප් තමයි ප්ලේ කරන්නේ. කියන්නේ යාලා තව ටික. හරි guys අපි බලමු මේ මැච් එකත් ගැම්බට දිනන්න පුළුවන් වෙයි කියලා. ඒ පකින් ගහලා තමයි බලන්නේ. පදම පාන්නේ හරි ඒක අපිට වෙදාලා නෑ. කැරක්ටර් එක හොඳ නම් ගැව්වා තමයි guys. දන්නවනේ ඉතින් ආයේ මම වැඩ කියලා.
අපි බලමු අපිට මේකත් ගැම්මට දිනන්න පුළුවන් වේද කියලා. බට් 17යි අවුලක් නෑ. දෙමු අපි ගේම කලින් වගේම නෙමෙයි මේ පාර කලින්ට වඩා හොඳට ප්ලේ එකක් දෙමු. ස්පෙෂල් බැජ් එකක් තියෙන කෙනෙක් ඉන්නවා අපේ ටීම් එකේ. මට නෑ බැජ්. නැත්තේ නෑ ඔය ස්කින් වලට එහෙම තමයි බැජ් තියෙන්නේ. මගේ තියෙන ස්කින් එක එපික් කියලා. ඒතර මට එපික් කියලා බැජ් එකක් දෙනවා. ග්‍රෝට් කියලා කියන පැත්තේ ඌ තමයි අපිට අර කලින් වද දුන්නේ මං හිතන්නේ. අර අපි නිකන් එක තැන හිරුණා වගේ උනේ කලින් මැච් එකේදී. අන්න ඌ නිසා. හරිද? ඒකෙක් ඉන්නවා මේ පාරත් අනිත් පැත්ත මැච් එකේ. බට් ඒ වගේ උන් හිටියත් අපි උන්ට ගැහුවා. ඒක නිසා අපිට මේක පුළුවන් වෙයි. හරිද? අපේ උන් එහෙම ගහගෙන යද්දි මේ අපිත් ගිහලා සප් එකක් දෙන්න ඕනේ. ඔයාලා දකින්න ඇති මං තමයි කුළුන්ට ගිහලා නෙළුවේ. අනිත් උන් කුළුනේ අර ඩැමේජ් වෙන අවධානය ගත්ත වෙලේ මං ගිහලා නෙළුවා. ඊපස්සේ උන් ටිකක් නෙලන්න පටන් ගත්තට පස්සේ අපි දින. හරි. 5 seconds till the enemy reaches. හරි ගයිස් මැච් පටන් ගත්තා. අපි දැන් දෙමු. අම්මලා සිරි මට මේ කඩුවද තියෙන්නේ? කඩුව දෙල්ලද? එල්පා. ඊ එල්පට උඩින් මොකක්ද ඇත් තියෙනවනේ බා. ආ ඩ්‍රෝන් එකක්ද? ආයත් ළඟ ගහන එක්කෙනෙක්. Request backup. ගහමු අපි. Not human, but something more. අනේ මං එයාව ආශ්‍රය කරන්න කියලා යන්නේ නැදුවේ. චුට්ටක් වරෙන්කෝ බං ආශ්‍රය කරන්න. අන්න ඒ ආකාරයට. No other way than the Alpha way. First blood. බ්‍රෝ ඔය දෙයන්නේ බ්‍රෝ. චුට්ටක් හෙල්ප් පොඩ්ඩක් වැඩි කරගත්ත ගයිස්. Launch attack. රේ ඉතින් අපි මෙයාට චුට්ටක් නේද? මෙයාගේ ඩැමේජ් මදි. ලෙවල් 1 ගේ නිසා. ඉතින් මෙයාව ලෙවල් 10 විතර අප් කරගත්තට පස්සේ මෙයා දෙයියම් ඊම පත්තින් ගන්න ඕලයි. මට සිරි ඔයාට දෙන්න. ඔයාට දෙනවා. යේ බ්‍රෝ දැක්කනේ ආය අපේ උන්ට පඩදිරිය කාතුරංග එකක්ද? එතන ඉඳන් තියෙන හතුරංගියව දෙයක් දැන් දන්නේ. එතන තියෙන හතුරංග එකද කියලා දැන් දන්නේ. යකෝ මෙච්චර ලාභලේ කළා. මේකින් වෙන්නේ මෙයා ලේසර් එකෙන් තියාගෙන යනවා. ඒක යූස් කරන්න එපා. ඒක අපිට අවශ්‍ය වෙනවා. ඒ ස්කිල් එක පාටයි. Beta. අදපන් මේ මු කියවන්න. Okay. අමුතු දේවල් කියවනවා. ඒව අපිට අදාළම නැහැ. පියින් තව එනිමිස් දෙන්නෙක් වගේන යාට පොඩ්ඩක් තඩි බාමු. ඒක හොඳම දේ. හරි. මෙන්න මේ ඒරියා එකේ ආවේ ඉන්න කට්ටිය. බ්‍රෝ. ඔතෙන් ගාඩියක් ගහන්න. බ්‍රෝ ගහන්න. අර කෙල්ලෙක් හිටියා ඌ දෙකක් තුනක් අනිද්දිම දිව්වන්නේ. Execution. අපේ එක. ආනේ. ඉතින් තුරු බෝතකින් බ්‍රෝ මමින් හතුරු වෙලා ගමු මේ පාර වලියට ගායි කෙලි මාරෙන් කරන්නේ රෙන්කෝ ළඟට වරෙන් ඉතින් දැන් නිකන් බොට්ටු වගේ ප්ලේ ගන්න එපාලු ටක් ගා ගන්න ඉන්න ළඟට ගා ගන්න ඕන නරහ යනවා බයි අයගොල්ලෝ උඹලා එක්ක අපි දැක්කා උඹලට මුත්‍රා කනේ අයිසයි ගානවා කියන්නේ help us stupid guys. ඒක තියෙන පළවෙනි ස්කිල් එක අර ඩ්‍රෝන් එකෙන් තියාගෙන යන එකකින් පට්ටම ඩැමේජ් එකක් ගන්න පුළුවන් එනිමීස්ලට. අය උණ ගැනෙන්න. හරිද? අපිට උණ ගැනෙන අවස්ථාවල චුට්ටක් කෙලින් ඉන්න. සබ්‍රු. යා මට ඩැමේජ්. පොඩ 13 නයිඩින් එක බැස්ටිච්චි. ඉතින් මේ අවස්ථාව හිටියට අවුලක් නෑ guys. ඒක අපේ කෙනා කපාඩ නිකන් ඉන්නයක් කියනවා. සීනවද මොකක්ද අන්නේ මන්ද guys. කියවුවා. ඒකට දුන්නා guys පව්. එකක් ගෙන් වැඩි. හරි නැස් දෙනවා ෂොට් එක කෙලින්ම එන හැට
කලින් වගේ ගිහලා ෂොට් එක දෙන්න ඕනේ guys. අර ඔය අතරේ කලින් ලෙවල් 10ට ගියා රුගේ. දුර්වලයිද ගැව්වද මං? මේ ෆයිට් එකට යන්න ඉඳ වෙන්නේ. බලන්න අපි ප්ලේයර්ස්ලාට ඉදිරියට දෙමු. හරිද? මේ පැත්තේ ප්ලේයර් කෙනෙක් ඉන්නවා. මුන් guys වැඩිපුරම ඉන්නේ ටර්ට් ළඟට වෙලා. එතකොට එයාලට මේ ගහන්නේ අපි යනකොට ගහන්න මේ එයාලට වාසි එතකොට. ඔය දැන් මෙයා තියෙන ටර්ට් එක ළඟ. හරිද? ඒ නෝන දෙත් ගහන්න ගන්න. කෙනෙක් ඉන්නවා. Slain an enemy. ඔයට හරි. නියමයි. අංකදු පහයි. එයාලා කොහෙද යන්නේ? ඔයාලා කොහෙද යන්නේ? Initiate retreat. එතන මේ ඇල්පාගේ ස්කිලුත් ගොඩක් හොඳයි guys. හරිද? නැනේ. මම යාගේ එයත් සුපිරි කැරක්ටර් එකක් විදිහට නම් කරනවා. මට දැන් හම්බෙච්ච. Human. But something. ඒ රොබෝ වර්ෂන් එකේ පොරක් හරි. ඊ මෙතන ඉන්නවා. ඔයා පේනවා. ඔව් එතන වාසි වෙනවා වගේ සීන් එකක් තියෙනවා. අර උඩ පැනලා එතන කෙල්ලකින් පොඩි අහනේ ඒ අපේ කෙනෙක් නේද? මොකටද යකෝ මං අර එකපාරට නිකන් වාසි වුණා. ඒක හිතා ගන්න බෑ. Free. මේ හිතා ගන්න බැරි දේවල් ඉන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ වගේ සුපිරි බාන්ඩ් එකදී. ඒක අපිට දාන්න නෑ අපිට ලෙවල් 6. මට සිරිමියක් තියද මේ පැත්තේ. අඩෝනියම අයියා කෝනියමයි. පට්ට මේ කින් එක. යා ලෙවල් 7 මම හයි මම චුට්ටක් ලෙවල් එක වැඩි කරගෙන ඉන්න. ඔයාලා මොකද්ද මෙතන කරන්නේ? මියාගේ මේ ස්කිල් එක මොකක්ද සිරි? ලෙවල් 4 චුට්ටක් උස්ස ගන්න. Your team destroyed a turret. මේ ටීම් එක ඩිස්ට්‍රොයි කරලා ටර්ට් එක. අවුලක් නෑ මන් තව ටිකකින් එන්න. අවුලක් නෑ නේ කිසි ප්‍රශ්නයක් නෑ. Tracking sequence. මේකට එන්න. What are you? Beta. යා ලෙවල් 8ටත් ගියා. ඊම කොහමද? යාලා දානවා නෑල් පාවෝ යට ගව්වට. එයා මං ආස කැරක්ටර් එකක් ගයිස් අර ගන්න පිස්ටල් එකේම අරගෙන ගැම්මට දුවන්නේ. Time to upgrade the system. time to upgrade to system කියලා කිව්වා. yes 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 bro yes An enemy has enemy has been slain. been slain කිව්වා. Your team destroyed a turret. උඹ මං ඉස්සෙදි කින්නරක වගේ ගන්න අපේ කිව්වා. Slain an enemy. මේ guys මං කියනකොට ඔයාලා try කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන්. ඔයාලා play කරන ඔයාලා play කරන කෙනෙක් නම් හරි වෙන්නේ ඒව play කරන කෙනෙක් හරි නම් හරි RPG games වලට කැමති කෙනෙක් හරි අනිවාර්යෙන් මේක play කරලා තියෙන්න ඕනේ නැත්නම් ඇත්ත වශයෙන්ම කිව්වොත් වැඩක් නැහැ. යාට පුළුවන් යාලගේ health එකේම අප් කරන්න. මානේ health එක අප් කරන යා අපේ ඉන්නේ. යා damage කරනවා. මේකේ පස් පන්නේ පන්නගෙන යනවා. ඒක අපේ පැත්තේ ඉන්න කෙල්ලන්ව පන්නගෙන යන්නේ. දෙපන් දෙන්න. අපේ පැත්තේ ඉන්න පිස්ටල් කාලයක් ගහනවා guys කවුබෝයි කාරයා මිස්ටර් කවුබෝයි. උන් ටික ගිහිලා නේද අතන්ට ඇටැක් එක දෙන්න. පිටියන් guys සහායට අපි උපරිම සහායක් දෙමු යාලට ගිහිල්ලා. ආවුද මෙතන මේ. You destroyed monster kill. ඊ මොකද්ද? ඊ මොකද්ද උනේ? හරි. Impressive. කපාට මේක ඇඳින්න ගත්තට පස්සේ මට උණ ගැනුණා guys. අවරින්නේ. බං ගාන්න දීප බං ටික ඒ හරිය තමයි දැන් කැරගෙන අපිට දෙන්න පුළුවන් ඒකට ෂොට් එක මට විශ්වාසයක් තියෙනවා පිළිබඳව
ඉත්තබන්නේ හිතන පතල විතනය මට එකක් දුන්න අවුදු බංගේ පාවිපාවී ජෙන්ඩරි කවුද කිව්වද ඩබල් කිලුත් ගහලා අඩෝ නියමයි නේ බං මේ පැත්තෙන් සතුරු කැලක් එනවලු ගයිස් අපි සතුරු කැල දෙසට ගිහිල්ලා එයාලගේ ගමන කඩා කප්පල් කරලා එයාලට නෙලමු හරිද සතුරු කැලක් එනවා අපේ කැලක් ගිහිල්ලා එතන පොඩි වලියක් දාගෙන අපි ඉතින් වලිය පොඩ්ඩක් සංසුන් කරන්න යන්නේ මම කාටවත් ගහන්නේ බය වෙන්න එපා ආවට හරිද කාටවත්ම ගහන්නේ මේ සංසුන් කරන්න ආවේ සංසුන් නේ දැන් ටික No other way than the දැන් කලින්ට වඩා ගොඩක් සංසුන් තත්ති දැක්කනේ සංසුන් මට මේ මුංග දැක්කම පොඩි බල සේනායකේ ඉන්න සමහරක් කියුම මතක් කරනවා නැතු එකයි නිල් එක බේවුන් ගයිස් ගාන්න පටන් අරගෙන මං හිතන්නේ අර වැඩි වෙලාවක් ගන්න පුළුවන් ඉද්දන්නෙත් නේ ෂට් ඩවුන් ඉද්දන්නෙත් නේ ඒ මොනත් මෙයා ඉන්නේ කොහොමද නේ loyalty. මට මං ගාන්නේ යෝ කහලා උන්ගේ ඉන්නේ කොහොමද නේ ගයිස් මෙයාලත් එක්ක යන් යන් සැකේට ගාමු ටර්ට් කරත් ගාමු ටිවරින් මේ ගන්නවා ටර්ට් එක ඩිස්ට්‍රොයි කරා ටර්ට් එක ඩිස්ට්‍රොයි කරා ගාපන් මේකත් ගාමු ගොමු මේ මට ගෙවුවා මේ මේකට ගහපන් ඒකට ආ හෙල්ත් එනවා ගයිස් මේ නූල් 2.93 කාලෙන් එක හෙල්ත් එක තියෙන්නේ වැඩි වුණොත් එහෙම ඉවරයි හරිද මේකේ ගැව්වොත් ගොඩ මම ළඟට ගිහින් ගැව්වම එතකොට මේ ඒ අර තියෙන ක්‍රිස්ටල් එකෙන් විසින් මාහට ප්‍රහාර දියත් කළා මාව ලෙෆ්ට් කරා මම හිතන්නේ අපේ උන් ටිකවත් ලෙෆ්ට් කරවලා තියෙන්නේ දැන් මුන් ටික වැඩි කාරි ආවොත් එහෙම ඉවරයි වැඩේ අපේ එක්කෙනා දැන්ට ජීවිතුන් අතර ඉන්නේ ඉක්මනට යන් අපි ඉක්මනට යන් What's අපේ ටර්ට් ටික කැඩලා තියෙන්නේ මේ ඒ පැත්තේ ටර්ට් ටික අට ගන්න කලින් අපිට යන්න වෙනවා මොන්දේ මම හිතන් ටර්ට් ටික හිටවුනොත් එහෙම ඉවරයි Understood. සෙට් එක එනවා මෙහෙට එනවා සෙට් එක මෙහෙට එනවා ටි බයි ගයිස් තින් තරෙන් මම ලෙෆ්ට් උනානේ ගයිස් මුන් ළඟටම එනවා ළඟටම එමිත් ඔය Our turret has been destroyed. ටර්ට් එක විනාශ වුණාලු ඊ අපේ ඉන්න ගහන්න ඕ මැද්දට පැනලා කෙලවුණානේ සෙට් නෑ පසුබසිනවා උන් පසුබසිනවා බැටරිත් පහයි තියෙන්නේ උන් පසු බැස්සා මේ බැටල් එක මාර ඉදිරියට දුරදී ගියා time to upgrade the system. අපේ එකා කියනවා time to upgrade to system ලු system upgrade කරන වෙලාවක් නැහැ කොල්ලෝ මේ මොකක්ද ඒ උනේ ඒ උන්ගේ ආම්මට අපේ අර චූටි බට්ටු ටික ගිහිල්ලා ගහලා යකෝ Victory! ඊ බට්ටු ටිකකින් ගහලා යකෝ ඊ අපි දින්න ගයිස් යකෝ අපේ අර හිච්චි බට්ටු ටික ගිහිල්ලා දෙයකට ගහලා මුන් ටික මෙහෙට ආපු වෙලේ මරු සම්මානයක් දෙන්න මොනේ එකට oh my god ඊ මම මේ දකින්නේ සප්නයක්ද මේ මාස්ටර් නේද ගයිස් ඊ මම මාස්ටර් කෙනෙක් යේ කට්ටිය මන් දැන් මාස්ටර් කෙනෙක් ඔයාලා සතුටු වෙන්න මම වීඩියෝ එකේදී මාස්ටර් වුණා දැන් මම ග්‍රෑන්ඩ් මාස්ටර්ත් වෙනවා ඔය ඉලේ හරි හරිද ග්‍රෑන්ඩ් මාස්ටර්ලා ඔයාලට වී අනිවාර්යෙන් ස්ක්‍රීන්ෂොට් එකක් දානවාමයි හරිද අනිවාර්යෙන් හරිද දැන් මම මාස්ටර් වුණා එක මට අනිම සතුටුයි ගොඩක් සතුටුයි හරිද පට්ට එතනක පට්ටම සතුටුයි ගයිස් ඔයාලට කියන්නේ එක මාර සතුටක් ඉතින් අපි මේකක් දාමු අනිවාර්යෙන් හරිද මම ඔයාලට මේකම දානවා අනිවාර්යෙන් ගයිස් ඔයාලා මෙන්න මේ WhatsApp channel එකට add වෙන්න මම ඔයාලට නිතර මේක තමයි කියන්නේ add වෙන්න කියලා. ඉතින් අපි කලින් දාපු ෆොටෝ එකත් ඇති අපි දැන් මේ ෆොටෝ එකත් ඒ WhatsApp එකට අප්ලෝඩ් කරනවා. යේ! එහෙනම් ගයිස් ඉතින් අපි මාස්ටර්ත් ගැවුවා ගැම්මට ඒකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්නම් මම ඒ group එකට. ඔයාලා අනිවාර්යෙන් ඒ group එකට add වෙලා ඉන්න. කොල්ල කෙල්ල වැඩන්නේ මගේ channel එකේ set එක අනිවාර්යෙන් add වෙලා ඉන්න එහෙනම්. හරිද? ආයි WhatsApp එකට ගියා.
ඒවා දාලා නෑ. අනිවාර්යෙන් ඇඩ්ලා ඉන්න හොඳේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් පට්ටයි හොඳේ. මට පට්ට සතුටක් තියෙනවා මේ මාස්ටර් ගැහුවා. ඉතින් ග්‍රෑන්ඩ් මාස්ටර් ගාලා එපික් ගහන්න තමයි තියෙන්නේ. yes bro yes. හරිද ඉතින් වික්ටරි MVP කවුද මම නෙමෙයි. ඒවා දාලා නෑ අපි මාස්ටර් ගැහුවා guys. ඒක මට ලොකු දෙයක් හරිද? මට හරිම සතුටුයි ගොඩක් සතුටුයි. ඉක්මනට මට මෙනු එකට යන්න ඕන. එල්පත් ඇත්තටම guys හොඳ කැරක්ටර් එකක්. such a good character. ඉතින් අපි තවත් දවසක මේ වගේ සුපර් වීඩියෝ එකක් සෙට් වෙමු. ඉතින් මම Mobile Legends වීඩියෝ දානවා. ඔයාලට කෝපම් එකේ වීඩියෝස් දාන්න මම කිව්වා. ඔයාලා වැඩි ප්‍රතිචාර තිබ්බේ නෑ. ඉතින් මේකට ප්‍රතිචාර තිබ්බොත් තව වීඩියෝ එකක් දානවා. මම එපික් හරි ග්‍රෑන්ඩ් මාස්ටර් හරි ගහුව වෙලාවට ඔයාලා ස්ක්‍රීන්ෂොට් ගන්න දාන්න මතක කරන්නේ නෑ. ඒ වගේම අර WhatsApp channel එකට ඇඩ්ලා ඉන්න නම් තවත් දවසක සෙට් වෙනකම් goodbye.